විශේෂ දැනුම් දීමක් කරන්න තියෙනවා ළමයි. අද ඉඳන් මම කතාව වොයිස් කරන්න හදන්නේ. ඒ නිසා කතාව කියවන්න විතරක් කැමති ළමයි වීඩියෝ එකේ සවුන්ඩ් එක අඩු කරලා කියවන්න. අනිත් අය ඉතින් මම එක්ක එන එකතු වෙමු. ලොකුවට වොයිස් කරන්න බෑ. ඒක ඉස්සෙල්ලාම කියන්න ඕනේ. මේකත් මගේ පළවෙනි වතාව. එහෙනම් අපි කතාවට යමු නේද? මල් වරසා කෙටි නව කතාව. පළමු කොටස. එන්න දෝනි වාඩි වෙන්න. කොච්චර කාලෙකින්ද නේද මණික මගේ? කෝ අජ්ජත් එන්න බලන්න. කෝකෝ එන්න ඉතින්. කියන ගමන් රේණුකා අමන්දි අතේ ඉඳන් බිමට බහින්න දඟලන චූටි රෝස මලව වඩාගත්තා. වඩාගත්තට කොහෙද ඉතින්? පැංචිගේ පැටේම බිමට පනින්න දඟලන එක. හරියට දඟ කරනවා පුංචි කෙල්ල බිමට බහින්න. මේ කෙල්ලගේ දඟ බලන්නකෝ. පැංචිට ඇවිදින්න පුළුවන්ද සුදනෝනා මේ බිමට බහින්න දඟලුවට? රේණුකා අමන්දිගෙන් එහෙම ඇහුවේ පුංචි පැංචිව බිමින් තියෙන ගමන්. නැන්ද බිමින් තියලා බලන්නකෝ. වැටි දුවනවා හතර වටේම. මට මුළු දවසම කරන්න තියෙන්නේ මෙයාගේ පස්සෙන් දුව ඉන්න එක තමයි. අමන්දිත් පුංචි පැංචිගේ කෝලම් දිහා බලාගෙන කිව්වේ hina වෙවි. සුදුනෝනා පුතේ පැංචිව බලාගන්නකෝ. මම ගිහින් බොන්න මොනාරි හදන් එන්නම්. මේ කෙල්ලගේ දඟ වැඩ නිසා මට ඒවත් අමතක වුණා. රේණුකා එහෙම කියාගෙන කිචන් එකට දුවගෙන යද්දී අමන්දි බැලුවේ පිට්ටිය එලලා තිබුණ රේණුකාගේ ෆැමිලි ෆොටෝ එක දිහා. එතන හිටපු එක් පුද්ගලයෙක් ළඟ අමන්දිගේ ඇස් නතර වෙලාම තිබුණේ කෙල්ලට ඔහුව දුටු විට පැංචිව අමතක වී යද්දී. පැංචි උන්නේ මුළු සාලේ පුරාම දුවන ගමන්. හැමතැන්ම වැටි hina වෙවි දුවපු පුංචි කෙල්ල හැප්පිලා වැටෙන්න ගියේ ගේ ඇතුළට ආව කෙනෙක්ගේ කකුල් දෙකේ හැප්පිලා. වැටෙන්න ගිය පැංචිව ඔහු පැනලා අල්ලගත්තේ උණුතේ හිතා ගන්න බැරුව. පැංචි හයියෙන්ම අඬන්න ගත්තී. පැංචිගේ සද්දෙටයි අමන්දි හරි සිහියට එළඹියේ. තව ටිකෙන් වැටෙනවා. කෝ එන්න මල් ළඟට. ආදි බය වෙලා අඬන පැංචිව අතට ගත්තා. කවුද ඔයා? මොකක්ද ඔයාගේ නම? ආදිගේ කරේ තිබුණ යකඩ මාල එක්ක හරියට සෙල්ලම් කරන පැංචිගෙන් ඇහුවත් කෙල්ලට නම් වගේ වකක් නැහැ. පැංචිව හොයාගෙන දුවගෙන ආපු අම්මන්දි දැක්කේ එක අතකට පැංචිව නුහුරෙන් වගේ වඩාගෙන පැංචි දිහාම බලන් ඉන්න ආදිත්ත. අවුරුදු ගානකිනුයි අමන්දි ඒරුව දුටුවේ. ෆොටෝ එකේ උන්න වගේ නෙවෙයි. ආදිත් දැන් හුඟක් වෙනස් වෙලා. ඒ කාලේ හිටිය පුංචි ආදිත් නෙවෙයි දැන් ඉන්නේ. තමුසේ අමන්දිව දැක්ක ආදිත් අමන්දි දිහා වගේම ආදිගතෙන් බිමට පනින්න දඟලන පැංචි දිහාත් බැලුවේ මාරුවෙන් මාරුවට. එසනින් පැංචිව බිමින් තියපු ආදිත් පඩිපෙළ නැගගෙන ඔහුගේ කාමරයට ගිහින් දොර වහගත්තේ දොරේ සද්දේ පහළ හිටපු අමන්දිට වගේම රේණුකාටත් මහා සද්දෙට ඇහෙද්දී. තමන් ආදිත් කෙරුව අතරමං වෙලා වුණු අමන්දි ආයෙම ගියේ ඒ අතීතයට. සුද්දි නැවතියන්න ඔහම. හූ ඔයාට පෑ ආදිමාව අල්ලන්න දන්නවනේ මම රනින් චැම්පියන් කෙනෙක් හරිද? උඹ හිතන්නේ මට උඹ අල්ලගන්න බෑ කියලාද? මගේ කකුල කියාගෙන ආදිත් එකපාරටම කකුලත් අල්ලගෙන බිම ඉඳගත්තේ. අමන්දි එක පයින් ආදි ළඟ නැවතෙත්. අනේ ආදි ඇයි මොකද උනේ? කෝ පෙන්නන්න බලන්න. අනේ කෝ අත ගන්න කකුලෙන් මට බලන්න. මොකද උනේ? පෙරළුණාද කකුල? තම කකුලට අත තද කරගෙන ඉන්න ආදි හොර හිනාවක් දැම්මේ අමන්දි දිහා බලාගෙන. ඔන්න අල්ලගත්තා. රනින් චැම්පියන් කියලා නේද මහ ලොකුවට කිව්වේ? කෝ දැන් චැම්පියන් පරාද වුණා නේද? මෙච්චර වෙලාවක් රඟපාපු ආදි අමන්දිව අල්ලගෙන ඇයට විහිළු කළේ කෙල්ල කොල්ලට හොඳ වයින් රවුමක් පාකර එවද්දී. මෝඩයා. තමසේ බොරුවක්ද කළේ?
බෑ චීට් කරන්න තහනම් කිව්වනේ. ආදි ඔයා නම් හරි නරකයි යනේ. මං බය වුණා හොඳටම. මම යනවා යන්න. කොහේ යන්නද මේ ආදිගෙන් ගැලවිලා? සුදු නෝනා මගෙන් ගැලවිලා යන්න තියා හිතන්නවත් එපා හරිද? අමන්දිගේ කනට ලං වෙලා එහෙම කිව්ව ආදිව කෙල්ල තල්ලු කරලා දාලා නැගිට්ටා. බෑ මම දාලා යනවා. ආයෙමත් අමන්දි ආදිව සෙල්ලමට අදගනිද්දී කොල්ල ආයෙම කෙල්ල පස්සෙන් දුවන්න ගත්තේ මේ කෙල්ල නම් කියලා කියන ගමන්. මල්වරුසා කෙටි නවකතාවේ පළවෙනි කොටස මෙතනින් නිමා වෙනවා. දෙවෙනි කොටස අරගෙන ආයෙම ඉක්මනින් එනකම් ගිහින් එන්නම් යාළුවනේ. මම හංසි.